අද දවසේ අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ වගේම අපි මෙතෙක් වෙලා කතා කරපු එක එක කාරණාත් එක්ක අපි තේරුම් ගත්ත දේවල් තියෙනවා. ඒ වගේම අපි drop me කියන්නේ මොකක්ද කියන එකත් පොඩි අවබෝධයක් ඇති. අනිත් එක විශේෂයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කොළඹ ප්‍රදේශයේ කොළඹ දිස්ත්‍රික්කයේ අනුනියෝජිතවරු ෆ්‍රැන්චයිස් මහත්මරු ඉන්න පුළුවන්. ඔය සියලු දෙනාටම පොඩි අවබෝධයක් ඇති මොකක්ද drop me කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම අපි අපේ අසේල මහත්මයා කියපු කතාවකින්ම කෑල්ලක් අරගෙන මම පොඩි කෑල්ලක් ඔයගලන්ට කිව්වොත් එහෙම මේ වෙලාවේ ලංකාව පුරාම කතා කරන ශේෂ්ත්‍රයක් වෙලා තියෙනවා මේ ටැක්සි ශේෂ්ත්‍රය. ඒකට හේතුව තමයි හොඳ දේවල් සිද්ධ වෙනකොට හොඳ දේවල් අපිට ලැබෙනවා වගේම තමයි අපි යම්කිසි දෙයක් හොඳ චේතනාවෙන් වෙළඳපොළට එන්ටර් වෙන්න හදනකොට මාකට් එක සොයාගෙන යන්න ආරම්භයක් ලබා ගන්නකොට සබාදහම විසින්ම ඒකට සමහර දේවල් අපිට හදලා දෙන කාලයක් වෙලා තියෙනවා මේක. ඒකට හේතුව තමයි ඇත්තටම අපි ගිය අවුරුද්දේ පටන් ගත්තා අපි අවුරුදු 4කට කලින් පටන් ගත්තා මෙහෙම සිතුවිල්ලක් අපිට පහළ වුණා මෙහෙම දේවල් කරා කියනකොට යන තැන සියලු දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේ drop me ගැන එහෙම කියනවා මෙහෙම කියනවා හැබැයි කොහෙද මේ තාම ඇප් එක දැම්මොත් වාහනයක් එන්නේ නැහැ කොහේ හරි නගරයකට ගියොත් දකින්න නැහැ අපි ප්‍රවර්ධන කටයුත්තකට ගිහිල්ලා කාට හරි කතා කරොත් drop me කියන්නේ මොකක්ද කියලා අහනවා එක කතන්දර තියෙනවා හැබැයි දකින්න නැහැ කියන එක. ඔව් ඇත්ත. ඒක තමයි drop me එකේ තියෙන වෙනසක්. ඒකට හේතුව තමයි ඕනම ව්‍යාපාරයක් ඕනම ශේෂ්ත්‍රයක් ඕනම සංවිධානයක් ඕනම ව්‍යාපාරික කටයුත්තක් ඕනම දෙයක් ගත්තොත් එහෙම අපි අර සරල භාෂාවෙන් කියනවා නම් පැරෂූට් ක්‍රමයට වේගයෙන් උඩට යන ඔන්චිල්ලාව ඒ වේගයෙන්ම පල්ලෙහාට එනවා කියන එක බහුගේ කාලේ අපි ව්‍යාපාර ශේෂ්ත්‍රය තුල හැම ශේෂ්ත්‍රය තුලම අපි දැකලා තියෙනවා. ඒකට හේතුව තමයි යම්කිසි ව්‍යාපාරයක් එහෙම නැත්නම් යම්කිසි වැඩපිළිවෙලක් අපි සැලසුම් සාගතව අපි ක්‍රියාත්මක කරනවා නම් ඒකට යම්කිසි ඒක නිශ්චිත කාල සීමාවක් අවශ්‍යයි. එතකොට අපේ මේ drop me මොඩල් එක තුල අපි හදලා තියෙන ක්‍රමය තමයි මේක තාක්ෂණික දෙයක් වුණාට ඇත්තටම drop me කියපු ගමන් අපිට සරලව මතක් වෙන දෙයක් තමයි මේක ඇප් එකක් App Store Play Store අද තාක්ෂණය දන්න ඕන කෙනෙක් දන්නවා මේ දවස් 10න් 15න් හදලා App Store එකට Play Store එකට දාලා මේ social media එකේ ලක්ෂ 10ක 15ක් වේදම් කරලා පොඩි boost එකක් දැම්මා නම් මට 50000ක් ඉන්නවා 60000ක් ඉන්නවා ලක්ෂ 10ක් ඉන්නවා කියලා ෆිගර්ස් පෙන්නගෙන මේක ඇත්තටම දියාප්ත කරන්න පුළුවන්. ඇත්තටම මේ ලොකු කාලයක් ගන්න අවශ්‍ය නැහැ මේ සාමාන්‍ය මාස දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් වැඩක්. හැබැයි මේ ඇත්තටම අපි මේ මොකද්ද කරන්නේ? මේ ඇයි drop me එක හංගගෙන තියාගෙන දිස්ත්‍රික්ක වලින් launches කරගෙන කාලයක් අරගෙන presentation දීගෙන මේ ඇත්තටම මේ අපි කරලා තියෙන්නේ මේක මේ වෙනස් පැත්තකින් තමයි මේ ගමන අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි යම්කිසි ශේෂ්ත්‍රයක් දියුණු වෙන්න සහ ඒක තුල සංවර්ධනයක් සිද්ධ වෙන්න නම් ඒ ශේෂ්ත්‍රය තුල ඉන්න කණ්ඩායම අපිත් එක්ක ගමනක් යන්න සූදානම් වෙලා ඒගොල්ලන්ව සතුටු කරන්න පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි ආයතනයකට ගියොත් හොටෙල් එකකට ගියොත් හොටෙල් එකේ කොච්චර හොඳ චෙෆ් කෙනෙක් වෙගෙනලා කැම ටික රසට උයන්න පුළුවන්. ඒක ටේබල් එකට ගෙනලා දෙන්නත් පුළුවන්. හොඳ බෝඩ් එකක් දාලා ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් ගහලා හොඳ ඇඩ්වර්ටයිසින් එකක් කරන්නත් පුළුවන්. හැබැයි තියෙන ගැටලුව තමයි එතනට ගිහිල්ලා බුෆේ එකේ වෙන්න පුළුවන් නැත්නම් අලා කාට් එකක් මෙනු එකක් ගිහිල්ලා අපි බෙදා ගන්න ගියාම එතන ඉන්න සේවක මහතුරු අපිට හරියට බෙදලා හරියට අපිට සැලකුවේ නැත්නම් ආයෙ පහුවෙන්දට මොන බෝඩ් එක ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කත් අපි යන්නේ නැහැ. ඒ වගේම තමයි යම්කිසි ඇප් එකක් වෙන්න පුළුවන් සේවාවක් වෙන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රයේ ඉන්න මිනිසුන්ට සැටිස්ෆැක්ෂන් එකක් එයාලව සතුටු කරන්න බැර නම් එයාලගෙන් අපිට සේවාවක් ලබා ගන්න බෑ. එතකොට අපේ කන්සෙප්ට් එක උනේ මේ ශේෂ්ත්‍රය තුල එකක් 180ක් තාමත් ටැක්සි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය 3 wheel park වල එහෙම නැත්නම් කාර් පාක් වල වෑන් පාක් වල ඩිජිටලයිසේෂන් එකෙන් පිට තමයි ඉන්නේ. හැබැයි අපි තාම දැන් ගත්තොත් දඩකොලේ පවා ඩිජිටලි ගෙවන්න අපි ක්‍රමයේ හදලා තියෙනවා. බැංකු ගත්තොත් අපි සියලු දෙනාම අඩුම ගානේ මේ අපි ඔන්ලයින් බැංකින් ඕන නැහැ අඩුම ගානේ අපි ATM කාඩ් එකක් යූස් කරනවා. ඒකත් ඩිජිටල් විප්ලවයක්. කෑෂ් ඩිපොසිට් කරන්න කියත් දැන් කියනවා කවුන්ටරේට ඩිපොසිට් කරන්න එපා මැෂින් එකෙන් ඩිපොසිට් කරන්න කියලා. ඒතර වේගවත් ඩිජිටලයිස් වෙන්න කතා කරන මේ සියලු දේ කතා කරන අපි මේ ටැක්සි ශේෂ්ත්‍රයේ 80%ක් ඩිජිටලයිස් වෙන්න කැමති නෑ නෙවෙයි. ඒගොල්ලෝ කැමති. ඒගොල්ලෝ මේ ශේෂ්ත්‍රයේ තියෙන යම්සි ගැටලුවකට තමයි එහෙම නැත්නම් ප්‍රශ්නයකට තමයි අකමැති. ඒ කියන්නේ එයාලට මේ ශේෂ්ත්‍රය නිදහසේ ඩිජිටලයිස් වෙලා කරගෙන යාමට වැඩපිළිවෙලක් තමයි යාට අවශ්‍ය. ඒතකොට අපි උනත් කැමති වෙන්නේ නොදකින දෙයක් ඕඩර් කරලා තාමත් අපි ලංකාවේ 180ක් ඔන්ලයින් ඕඩර් එකක් ප්ලේස් කරනවා නම් කෑෂ් ඔන් ඩිලිවරි තමයි ඕඩර් කරන්නේ. ඒකට හේතුව ළඟට ඇවිල්ලා අතර දීපුවාම අල්ලලා බලලා තමයි සල්ලි දෙන්නේ. බයයි ගෙවන්න ඔන්ලයින් ගෙවන්න බයයි.
මොනවා ඩිලිවර් කරයිද කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍රය දියුණුව වීගෙන යනකොට ඩිජිටල් ශේෂ්ත්‍රය මේ ටැක්සි ශේෂ්ත්‍රයට තියෙන යම්කිසි ගැටලු ටිකක් තිබ්බා. ඒ ශේෂ්ත්‍රයේ තිබ්බ ගැටලු ටික තමයි මේ ඩ්‍රොප්මී කියන ආයතනයක් විදිහට අපි හඳුනාගෙන විශේෂ අපි කණ්ඩායමක් අපිට අවශ්‍යයි කියන එක අපි හඳුනා ගන්න. ඇත්තටම මේ වෙලාවේ අපි කරගෙන යන්නේ මේ රියදුරන් හෝ නැත්තම් පාරිභෝගිකයන් ලවා හමාගෙන යාමට වැඩිය මේ රියදුරන්ට සහ පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ සේවාවක් ලබා දෙන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කිරීම තමයි මේ වෙනකොට අපි දිස්ත්‍රික්ක පුරා මේ කරගෙන යන්නේ. නැත්තම් ඇත්තටම අර කලින් අපි මම කිව්වා වගේ මේ ඇප් එක අපිට ප්‍රචාරය කටයුත්තක් කරලා යූසර් ළඟට ගිහිල්ලා ඩ්‍රයිවර් ළඟට ගිහිල්ලා යූසර්ට ඩිස්කවුන්ට් එකක් දීලා අපිට කියන්න ඕන නම් මේ අඩුම ගානට ගමනක් යන්න ඩ්‍රොප්මී එකත් එක්ක එකතු වෙන්න කියලා අපිට කරන්න තියෙන ඉතාම සතියක ව්‍යායාමයක්. වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්න පොපියුලර් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ටිකක් අරගෙන සෝෂල් මීඩියා එකේ බූස්ට් එකක් ගැහුවා නම් අපිට ඕන රීච් එකයි ඇප් ඩවුන්ලෝඩ් ටිකයි ඩ්‍රයිවර්ස්ලා ටිකයි ලියාපදිංචි කරගන්න පුළුවන්. රුපියල් 20ට 30ට හරි කමක් නැහැ කිලෝමීටරයකට ගාණක් ගෙවලා අපිට හයර් ටිකක් ඩිස්කවුන්ට් දෙන්නම් කියලා යූසර්ස්ලා ටිකක් අරගෙන ඩ්‍රයිවර්ස්ලාට කතා කරන්න පුළුවන් නම් හයර් හම්බ වෙනවා නම් ඒගොල්ලෝ ඔන් බෝඩ් වෙයි. හැබැයි තියෙන වෙනස තමයි වාහනේට නැග්ග වෙලේ ඉඳලා වාහනෙන් බහිනකම් අපිටත් අර බැන යයි. අර කරන්න දෙයක් නැතුවට ඉරුණා මහත්තයා මේක වැඩක් නෑ මහත්තයා වාහනේ හදාගන්න නෑ මහත්තයා නෝනට සල්ලි යවන්න විදියක් නෑ මහත්තයා ළමයා ඉස්කෝලේට යවන්න නෑ මහත්තයා අර හැමදාම අහන අර අඳෝනාවම තමයි අපිටත් අහන්න වෙන්නේ සහ අපිටත් අර බැනුම් අහන්න වෙන්නේ. හැබැයි අපි කරලා තියෙන වෙනස තමයි ඕක සම්පූර්ණයෙන් ආස්පතින් වෙනස් කාරණාවක් තමයි අපි කරලා තියෙන්නේ. රියදුරාව මූලික කරගෙන රියදුරන්ට අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා රියදුරන්ව ඩිජිටලයිස් කරලා ඒගොල්ලන්ට මූල්‍ය විනය ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය ඒ කියන්නේ ඒ ශ්‍රේෂ්ඨය දියුණු කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඒගොල්ලන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් එහෙම නැත්නම් අපි කියමු එයාගේ උදාහරණයක් විදිහට අපි ගණන් හදනකොට අපි ගණන් හදලා තියෙන්නේ රුපියල් 2500ක් කියන එක සරලවම ගත්තොත් දවසට 100යි දවස් 25කට තමයි ගණන් හදලා තියෙන්නේ. කියන්නේ 30කට අපි ගණන් හදලා නැහැ දවස් 5ක් එයා නිවාඩුවක් ගත යුතුයි. එයත් යම්කිසි ටැක්සි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අනිත් ශේෂ්ත්‍ර වගේම ප්‍රොෆෙෂනල් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕන කියන ක්‍රමයට තමයි අපි මේ ගණන් හදලා හැදිලා තියෙන්නේ. දවසට 100යි දවස් 25යි. කවදාවත් 2500 බෙදීම 30 අපි ගණන් හිතන්නේ නැහැ. 2500 බෙදීම 25 තමයි. ඒ වගේම තමයි අපි ඒගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් එකක් දෙන්නේ සමාජය තුළ Tamanට පිළිගැනීමක් තියෙන්න ඕනේ. Taman කවුද කියලා වෘත්තීය මට්ටමේ රියදුරෙක් කියන එක යාර ප්‍රකාශනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. තවත් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගෙන් පහසුකම් ටික ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම එයාට අවශ්‍ය ට්‍රේනින් එක ඩෙවලොප්මන්ට් එක ඒ ශේෂයේ ඉස්සරහට යන්න ඕනේ. පහසුකම් ටික ලැබෙන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ ඉපැයීම වැඩිපුර එයාට ලැබෙනවා නම් එයා ඔටෝමැටිකලි එයාගේ ශේෂ්ත්‍රය වාහනේට පහසුකම් ටික වැඩි කරගන්නවා. වෙලාවට වාහනේ සර්විස් එක කරගන්නවා. අලුතින් වාහනයක් මිලදී ගන්නවා. ඒ තුලින් එයා ඉස්සරහට යනකොට ඔටෝමැටිකලි මේ බෙනිෆිට් එක හම්බ වෙන්නේ පාරිභෝගිකයාට තමයි හම්බ වෙන්නේ. ශේෂ්ත්‍රයට හොඳ හොටෙල් ටිකක් ඇවිල්ලා හොඳ වාහන ටිකක් ඇවිල්ලා හොඳ කර්මාන්ත ටිකක් ඇවිල්ලා හොඳ ව්‍යාපාරයක් හැදෙනවා නම් මිනිස්සු ඔටෝමැටිකලි මේ දෙයකට ඇඩප්ට් වෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ටත් අවශ්‍ය වෙලා තියෙන්නේ පහසුකම් ටික අපිට ලබා දීලා තමයි ඩිමාන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ මේ පහසුකම් ටික පාරිභෝගිකයාට ලබා දෙන්න කියන එක. හැබැයි දැන් වෙලා තියෙන්නේ අඩුවට හයර් තියෙනවා හඩුවට දුවන්න කියන පණිවිඩය දීලා අපිම තමයි අඩුම ගාණ කියලා අපි කතා කරොත් අනිත් අතට සිද්ධ වෙන දේ තමයි අර වාහනේ ප්‍රමිතිය එයාගේ ජීවන ප්‍රමිතිය ඔක්කොම අඩු කරගෙන එයාට දෙන්න වෙන්නේ අර තුට්ටු දෙකේ සර්විස් එකක් තමයි එයාට දෙන්න වෙන්නේ. ඒ ශේෂ්ත්‍රය කවදාවත් දියුණු කරන්න බෑ. ඉතින් ඩ්‍රොප් මී එක තාමත් සංගවගෙන සිටින්නේ එහෙම නැත්නම් මේ දැන් අපි කරගෙන යන්නේ ලංකාව පුරා වෙන කිසිම සමාගමකට කරන්න බැරි ඔයගොල්ලෝ නිකන් ගණන් හදලා බලන්න දිස්ත්‍රික්ක 25 නම් දිස්ත්‍රික්ක 25ටම අපිට සබ් ඒජන්ට්ස් වරු ඉන්නවා ඒජන්ට් වරු ඉන්නවා ඒකට අමතරව ෆ්‍රැන්චයිසස්ලා ඉන්නවා මේ ෆ්‍රැන්චයිසස්ලා කියන කණ්ඩායම ගත්තොත් හැම 3 wheel park එකක්ම හැම car park එකක්ම හැම van park එකක්ම ළඟම පුද්ගලයා. එතකොට පළවෙනි මේ ආරම්භය අපි අරන් තියන්නේ විශිෂ්ට සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ටික ගොඩනැගීම තමයි මේ අපි කරලා තියෙන්නේ. ප්‍රවර්ධන කටයුතු අපිට ඔටෝමැටිකලි කරන්න පුළුවන්. ළඟම තියෙන තැන් ටික අපි ලස්සන කරලා ළඟම තියෙන මිනිස්සු ටික අපි ශක්තිමත් කරලා ඒගොල්ලන්ට දැනුම ලබා දීලා ඒගොල්ලන්ව මේ ගමනට අපි එකතු කරගත්තොත් එතන ඉන්න ළඟම අපේ යාළුවෝ ටික එහෙම නැත්නම් ටැක්සි රියදුරන් ටික අපිට එකතු කරගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕක අනිත් පැත්ත අපි අරගොල්ලන්ව එකතු කරගෙන තුට්ටු දෙකක සර්විස් එකක් ලබා දෙන්න කියන පණිවිඩය දීලා අපි එකතු කරගෙන ඒගොල්ලන්ගෙන් මුදල් අය කර ගැනීමට හෝ
ඒගොල්ලන්ට ක්වොලිටිය දෙන්න ගියොත් කවදාවත් ඒක අපිට දෙන්න බෑ. දෙන්න බැරි වෙන්න හේතුව තමයි ප්‍රශ්නයක් එනකොට එයාට ඒක ප්‍රකාශය කිරීමට, ඒකට සම්බන්ධ කර ගැනීමට, ඒකට මුහුණ දීමට පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේ ඒ සේවා සපයන ආයතනය තමන්ගේ සේවාව පිළිබඳව තවන්ත විශ්වාසයක් නැතිකම තමයි තියෙන්නේ. අපි අද වෙනකොට මම ආරාධනා කරනවා ඔබතුමන්ලා කුසියම් අවස්ථාවක හෝ නුවරට ආවොත් නුවර ටවුන් එකේ පොඩ්ඩක් සැරිසරලා බලන්න. නුවර ඉන්න ෆ්‍රැන්චයිස් මහතුරුන්ගේ ඒරියා එකකින් යනකොට බය නැතුව අපිට දකින්න තියෙනවා මේ ලෝයර්ස්ලාගේ ගෙදර මේ මම ලෝයර් කෙනෙක් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා වගේ drop me එකේ බෝඩ් එක ෆික්ස් කරගෙන ඉන්නවා සෑහෙන තැන්වල. ඒකට හේතුව තමයි එයාලා බය නැහැ, එයාලට මේ සර්විස් එක ලබා දෙන්න පුළුවන් කියන පණිවිඩය දෙනවා. ප්‍රශ්නයක් ආවොත් ඕනම ළඟම drop me එයාගේ නියෝජිතවරයෙක් හම්බ වෙන්න පුළුවන්. එයා දන්නවා එයා ළඟම ඉන්න 10 15 දෙනා ළඟම ඉන්න 3 wheel park ටිකට කතා කරලා තමයි එයා මේ පද්ධතියට එයා ලියාපදිංචිය කරගන්නේ. එයාට මේ සර්විස් එක හරියට දෙන්න පුළුවන් නිසා. එහෙම නැත්නම් එයා මේ වැඩේ කරන්නේ නැහැ. එතකොට රියදුරු මහත්මියක් ගත්තොත් එයාට විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. තමන්ගේ ළඟම ඉන්න පුද්ගලයා ලවා හැමදාම අවුරුදු ගාණක් දන්න ඉන්න පුද්ගලයා ලවා තමයි එයා drop me එකට join වෙලා තියෙන්නේ. එතකොට තාක්ෂණික ගැටලුවක් වෙන්න පුළුවන්. මේකේ තියෙන ෆීචර් එකක් දැන ගැනීමක් සම්බන්ධ වෙන්න පුළුවන්. මේක ඇතුලේ ඉදිරියට සිද්ධ වෙන ඩෙවලොප්මන්ට් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. එයාට නිශ්චිත වශයෙන් තමන්ගේ පෞද්ගලිකව අඳුරන හොඳම සහෝදරයෙක් වගේ ඉන්න පුද්ගලයෙක් එයා ළඟින් ඉන්නවා. එතකොට මේ අපි ගොඩනගාගෙන යන්නේ නිකන් එක ඇප් එකක් හදලා මාකට් එකට දාලා බූස්ට් කරලා අපි ආටිෆිෂල් ලයික්ස් අරගෙන එහෙම නැත්නම් ආටිෆිෂලි අපි ගොඩනගන කණ්ඩායමක් නෙවෙයි මේ අපේම ගොඩනැගෙන ස්ථීර පාරිභෝගික කණ්ඩායමක් තමයි අපි මේ ගොඩනගාගෙන යන්නේ. එතකොට මේකේ අපිට තියෙන විශේෂත්වය තමයි අපි කෙටි කාලයක් තුල රියදුරන් කී දෙනෙක්ද පාරිභෝගිකයන් කී දෙනෙක්ද කියන එක නෙවෙයි අපි මේ හදාගෙන යන්නේ. දිස්ත්‍රික්ක 25ම සම්පූර්ණ අපිට කවර් කරන්න පුළුවන් කණ්ඩායමක් හදලා ඒ කණ්ඩායම හරහා තමයි අපි පාරිභෝගිකයන්ට සහ රියදුරන්ට මේ සේවාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ගත්තොත් එහෙම පහුගිය දවස් ටිකේ ඉදිරියට වෙන්න තියෙන කාරණාවක් මම ගත්තොත් මේ පෙබ්‍රුවරි 4 වෙනිදා මහනුවර ඉඳලා අපි මයෙන්ගෙන දක්වා යන ගමන තුල රියදුරන් 1000කට වැඩි පිරිසක් සණ්ඩායමක් එකතු වෙලා ඒගොල්ලන්ගේ සුබ සාධන සමිතියකින් සංවිධානය කරලා තියෙනවා මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්. ඒගොල්ලෝ උදාහරණයට දැනට 3 wheel park වල ඉන්න කට්ටියට අපේ අසේල මහත්මයා කිව්වා වගේ ශේෂ්ත්‍රයේ යම්කිසි වැරද්දක් සිද්ධ වෙනකොට පුද්ගලයෙක් කරන වැරද්දකට ශේෂ්ත්‍රයට වැරද්ද පටවන එක අපි ලංකාවේ ගොඩක් කට්ටිය පුරුදු වෙලා තියෙන ක්‍රමයක්. ඉතින් මේ දවස්වල මාධ්‍ය සෝෂල් මීඩියා එකට කොහෙ ගිහිල්ලා බැලුවත් පාක් වල ඉන්න රියදුරන්ට ගහන එක තමයි කරන්නේ. පාරිභෝගිකයක් බනිනවා, එහෙම බනිනවා, මෙහෙන් බනිනවා, හුරා කරනවා, අර ඕම කතන්දර ටික කියනවා. හැබැයි අර 180ක් ඒගොල්ලන්ට තාම විසඳුමක් ගැන ලබා දීලා කතා කරලා නැහැ. හැබැයි අපි කතා කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය විසඳුම දැන් අවුරුදු ගානකට කලින් ප්ලෑන් කරලා දැන් අපි ඒක තමයි හදාගෙන යන්නේ. ඉතින් පෙබ්‍රුවරි 4 වෙනිදා ඇත්තටම කල්පනා කරලා බැලුවොත් හැම ගමකටම ගිහිල්ලා අහලා බලන්න මොන ගෙදරක වාහන 10ක් තිබ්බත් හදිසියකට පාර තුටේ ඇක්සිඩන්ට් එකක් අවශ්‍යතාවයක් ආවොත් අර 3 wheel මල්ලි කෙනෙක් එහෙම නැත්නම් 3 wheel එකක් තමයි අපිට උදව් කරලා තියෙන්නේ. අපිත් අනන්තවත් දැකලා තියෙනවා. ඕන්නම් try කරලා බලන්න. වාහනේ පොඩ්ඩක් මහ පාරක නවත්තලා පොඩ්ඩක් ටයර් එක ළඟට ගිහිල්ලා බලන්න 3 wheel එක කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් හොල්ලා ගන්න අයි මහත්තයා මොකද කරදරයක්ද කියලා හරි. හැබැයි හොයලා බලන්න යාටත් අපි බැනලා තියෙනවා බනිනවා මේ දවස්වල. ඒතර ක්‍රමයක් හදන්න නැතුව ක්‍රමයකට අපිට බැනලා වැඩක් නැහැ. ශේෂ්ත්‍රයකට බැනලා වැඩක් නැහැ. ශේෂ්ත්‍රයට අපිට ක්‍රමයක් හැදීම තමයි අපේ අවශ්‍යතාවය. ඇත්තටම මම එක පැත්තකින් එක්තරා විදියකට ආඩම්බර වෙනවා අපි ව්‍යාපාරයක් විදියට සැලසුම් කරලා ගෙනාවත් මේ වෙනකොට අපිට හිතාගන්න බැරි විදිහේ කණ්ඩායමක් එහෙම කිව්වොත් හරියට කිව්වොත් මොළ ගොඩක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මේක ඩෙවලොප් කරන්න. ඇත්තටම මේක අපි විතරක් කරන වැඩක් නෙවෙයි. අපි ඒජන්ට් කෙනෙකුත් එක්ක කතා කරොත් එයාත් උපදෙස් දෙනවා මේක කරන්න කියලා. අනු ඒජන්ට් කෙනෙකුට කතා කරොත් එයාත් උපදෙස් දෙනවා මේක කරන්න කියලා. ඉතින් විශේෂයෙන් කොළඹ ගත්තොත් මේ වෙනකොට සුවිශේෂී වැඩ ටිකක් කරගෙන යනවා. රසික ගිය සතියේ මට කතා කරලා කියනවා යුනිවර්සිටි එකේ ළමයි ටිකක් ඉන්නවා. යුනිවර්සිටි එකේ ළමයි ටික තාමත් අම්මා තාත්තගෙන් සල්ලි අරන් තමයි ඉගෙන ගන්නේ. ඒගොල්ලන්ට මේකත් එක්ක පොඩි වැඩක් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. මට සපෝට් එකක් දෙනවද කියලා අනිවාර්යයෙන්ම දෙනවා. ඒ වගේ තමයි නුවර ගත්තොත් එක අදහසක්, කොළඹ ගත්තොත් තව අදහසක්, තව කෙනෙකුට කතා කරොත් තව අදහසක්. ඒ වගේ මේකේ unlimited opportunities create කරගෙන යනවා එක එක අපේ ඒජන්ට් මහතුරු. ඒකට හේතුව තමයි මේක centralized ක්‍රමයක් හදලා මේක තමයි නීතිය මේ විදිහට වැඩ කරන්න කියලා අපි ක්‍රමයක් හදලා නැහැ. කවුද අපිත් එක්ක වැඩ කරන්න එකතු වෙන්නේ? ඒ එකතු වෙන කෙනාගේ ක්‍රමයක් අපි කම්පැනියත් එක්ක එකතු කරගෙන
අපිත් එක්ක සේවකයෝ කියලා කණ්ඩායමක් අපිත් එක්ක නැහැ. අපිත් එක්ක ඉන්නේ අපේ ව්‍යාපාරයේ සියලු දෙනා කොටස් කරු. මං ආඩම්බරෙන් කියන්න කැමතියි අපේ කම්පැනිය මේ තව මාස දෙකක් තුනක් ඇතුළත ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ඇත්තටම ලංකාවටම සිද්ධ වෙච්ච මේකත් එක්ක අපිට පොඩි අතපසුවීම් ටිකක් සිද්ධ වුණා. නැත්තම් මේ වෙනකොට අපි දිස්ත්‍රික්ක 10ක් විතර කවර් කරනවා. ඉතින් මේ මාසේ ලබන මාසේ වෙනකොට අපි දිස්ත්‍රික්ක ටික කවර් කරපුවාම අපේම ස්ථිර කණ්ඩායමක් කියන්න 2500කට එහා ගිය කණ්ඩායමක් අපිත් එක්ක ජොයින්ට් වෙලා ඉවරයි. ඒතකොට 2500ක කණ්ඩායමක් කියන්නේ කවුරුත් මේ අද පඩියක්කට කතා කරලා බේසික් එකට ජොයින්ට් වෙලා හෙට මේ ඉන්ක්‍රිමන්ට් එකක් දුන්නේ නැහැ කියලා අයින් වෙලා යන කණ්ඩායමක් නෙවෙයි. අපිත් එක්ක ස්ථීරව අවුරුදු 10ක් 15ක් අවුරුදු සමහර වෙලාවට අපේ එග්‍රීමන්ට්ස් වල ඔබතුමන්ලා කියලා බැලුවොත් තීරේ ඔයගලන්ට ඔයාලගේ ඊළඟ පරම්පරාවට තෝක පවරන්න පුළුවන් කියලා තමයි අපි එග්‍රීමන්ට් එක හදලා තියෙන්නේ. ඒ හදලා තියෙන්නේ දැක්මත් එක්ක. ඒ වර්ඩ් එක ඔයාලා කවුරුත් ඇහුවෙත් නැහැ. ඔයාලා ඔය කවුරුත් දාන්න කිව්වෙත් නැහැ. මම දන්න තරමට ඔය එග්‍රීමන්ට් එක සයින් කරන්න කලින් අපි එවලා ලොය කෙනෙකුට දීලා කාට හරි බලලා කියන්න කියපු කවුරුත්ම ඔය ටර්ම් එක ගැන කතා කරෙත් නැහැ. හැබැයි අපි දාලා තියෙනවා ඒක ඔයාලට පවරන්නත් පුළුවන් කියලා. ඒකට හේතුව තමයි මගේ බලාපොරොත්තුවත් මේ ව්‍යාපාරේ ගොඩනැගීම තුළ මේ මට හදන ව්‍යාපාරයක් නෙවෙයි. මමත් හිතනවා මගේ ඊළඟ පරම්පරාවට තමයි මේක වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම ඔබතුමන්ලටත් මම හිතන කාරණාව පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලට මේක ඔයාට වැඩි වැදගත් වෙයි. ඔයාගේ ඊළඟ පරම්පරාවට මේ ව්‍යාපාරය. ඒකට හේතුව තමයි මේ ශේෂ්ත්‍රය ඉස්සරහට ගෙනියන්න ඕනේ ගොඩාක් දේවල් මේක තුල අපි සැලසුම් කරලා තියෙන දේ. ලංකාවේ ලක්ෂ ගානක අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ලංකාවෙන් පිට ගිහිල්ලා වෙන රටවල් වල ටැක්ස් ඉන්ඩස්ට්‍රීස් වල වැඩ කරනවා. උදාහරණයක් දුබායි වල ගිහිල්ලා බලන්න. ලංකාවේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ඇයි ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්නේ? ලංකාවේ යාලා බලාපොරොත්තු වෙන සිස්ටම් එකක් නැති නිසා. එහෙම නැතුව වෙන කිසිම ආසාවකට නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ලංකාවේ අපි හදලා තියෙන සිස්ටම් එක කොළඹ ප්‍රදේශයේ නුවරඑළිය ප්‍රදේශයේ අපේ රසික කිව්වා වගේ ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ මෙහෙ ඇවිල්ලා කණ්ඩ බොණ්ඩ ඉන්නවත් තැනක් නැතුව කොළඹට ඇවිල්ලා ඇප්ස් වල දුවලා කීයක් කරේ හොයාගෙන නුවරට කඳුකරයට ඕනම අනිකුත් ලංකාවේ ප්‍රදේශ වලට දුක් විඳලා යනවා ඒත් අර Tamanට කීයක් කරේ හොයන්න ඕන කියන ආසාවට. එතනින් තව කණ්ඩායමක් යාට ගිහිල්ලා ලංකාව හැරලා වෙන රටවල් වලට ගිහිල්ලා මේ ක්‍රියාදාමයම කරනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා නුදුරෝදීම තාමත් ඉක්මනට මේ ලංකාවට එන සංචාරකයන්ට සේවාව සපයන්න පුළුවන්. ලංකාව තුළ සංචාරයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සේවාව සපයන්න පුළුවන්. ලංකාවේ වාහනයක් තියෙන කෙනෙකුත් ඇත්තටම කැමති තමන්ගේ වාහනේ අරගෙන යන්නේකට වැඩිය ඕන තරම් අවස්ථාවක් අපි අවිල්ලා තියෙනවා. තමන්ගේ දුවව පුතාව නෑදෑ හිතර මිත්‍රන්ට හදිස්සියකට අපිට ඇක්සිඩන්ට් එකක් වුණත් අපි හොස්පිටල් එකට යන්නත් අපිට ටැක්සි එකක් වුණා. ඒ වගේ ඕන තරම් අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේ ශේෂ්ත්‍රය තුළ අපිට පහසුකම් ලබා ගන්න. හැබැයි අවාසනාවන්ත සිදුවීම නම් අපි ශේෂ්ත්‍රයේ ඇත්තටම මේ වෙනකොට පහසුකම් ලබා ගන්නවා. හැබැයි අපිට පහසුකම ලබා දෙන පුද්ගලයාව සතුටු කරන්න පුළුවන් සේවාවක් ඇවිල්ලා නැති එක තමයි තිබ්බේ. මම හිතනවා මේ ඩ්‍රොප් මී එක තුලින් තව මාස දෙකක් තුනක් රසිකාර කිව්ව විදියට අපි පොඩ්ඩක් ලංකාවම හැඩ කරලා ගමු. තව පොඩ්ඩක් ඉවසන්න. ඩ්‍රොප් මී කියන එක බමුලන්ට දෙන්න බැරි කමක් නෙවෙයි. වෙන මොකුත් එපා. සරලවම දැන් මේ අසේල මහත්තයා දැන් විනාඩි 10කට 15කට කලින් කියපු කතාව කිව්වොත් එතුමාගේ ප්‍රේක්ෂකයෝ ටිකට ඕක පණිවිඩේ ගියත් රසිකට ඉන්න හම්බෙන්නේ නැහැ කොළඹ. ඒ නිසා ඒක ඉතාම සරල කාරණාවක්. හැබැයි අපිට කරගෙන යන්නේ මේ අමාරුම කාරණාව තමයි properly හරි professional service එකක් ලබා දෙන්න පුළුවන් රියදුරන් කණ්ඩායමත් එක්ක අපිට එකතු කරගන්න අවශ්‍ය. ඒ කණ්ඩායම ගොඩනැගීම තමයි මේ වෙලාවේ අපි ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. අපේ කණ්ඩායමට මම ආරාධනා කරනවා රසික ඇතුළු තාරික් අපේ හිතවත් තිලින මහත්මයාටත් එක්ක ඔබතුමන්ලගේ කණ්ඩායමට අපිට ඉදිරියට රියදුරන් ලියාපදිංචි කරන්න කණ්ඩායම බඳවා ගන්න අවශ්‍යයි තමයි. ඒ වගේම තමයි විශේෂයෙන් මම ආරාධනා කරනවා ඩ්‍රොප් මී එකේ අකුරෙන් අකුර මේ සාහිත්‍ය මේ කතා වස්තුව මේ ඩ්‍රොප් මී කියන කෑල්ල හොඳට කියලා දීලා අපේ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඔෆිස් එකට ඕන වෙලාවක කතා කරන්න ඕන වැඩක් කරලා දෙයි. කිසිම අඩපාඩුවක් නැතුව ඒ වැඩ ටික කරලා දෙයි. ඒගොල්ලන්ට දැනුම මිනුම මිම්ම හරියට මැනලා දීලා හරි සූට් එකක් මහලා දෙන්න ඩ්‍රොප් මී කියන ඒ සූට් එක හරියට මහලා දෙන්න ඒගොල්ලෝ ඔයාලට ඉන්න බැරි වෙන්න ඉතුරු වැඩ ටික කරලා දෙයි. ඔය වැඩ ටික කොළඹ සිද්ධ වුණොත් ඕක තමයි දැන් අපි කලුතර සිද්ධ කරන්නේ, ගම්පහ සිද්ධ කරන්නේ, නුවර සිද්ධ කරන්නේ, රත්නපුර සිද්ධ කරන්නේ, කෑගල්ල සිද්ධ කරන්නේ, කුරුණෑගල සිද්ධ කරන්නේ, යාපනයේ බැටික්ලෝ, ට්‍රින්කෝ, අම්පාර මොන ප්‍රදේශයේ සිද්ධ කරත්
ඕක තමයි අපි දැන් මේ සිද්ධ කරගෙන යන්නේ. ඔය කණ්ඩායමට ලස්සන සූට් එක ඔයාම අහලා දුන්නොත් ඒ කණ්ඩායම රියදුරන්ට සහ පාරිභෝගිකයන්ට හෙට අනිද්ද වෙනකොට තව බ්‍රෑන්ඩ් කීයක් ආවා. රසික ලියලා තියාගන්න තව බ්‍රෑන්ඩ් කීයක් ආවත් මේ අපේ ගොඩනැගෙන කණ්ඩායම ඔයාට කියන ප්‍රමාණය සහ මේ අපි හදන මේ ශක්තිය අපි මේ 2500ක 3000ක මේ මිනිස්සුන්ගේ මේ මොළවල් වලින් හදන ශක්තිය එක බ්‍රෑන්ඩ් එකකටවත් එක පුද්ගලයෙකුටවත් එක 4-5 දෙනෙකුට හදන්න බෑ. ඒකට හේතුව තමයි සමහර අදහස් අපිට එන්නේ පල්ලෙහා ඉන්න රියදුරු මේ අපේ මේ ව්‍යාපාරය තුල අවසාන පුරුක වෙලා ඉන්න රියදුරුනුත් අපිට උපදෙස් ලබා දෙනවා. ඒකට අමතරව මේ සංගම් වලිනුත් අපිට උපදෙස් දෙනවා. ෆ්‍රැන්චයිසර්ස් ලගිනුත් අපිට උපදෙස් දෙනවා. සබ් ඒජන්ට් සියලු දෙනාගෙන් උපදෙස් අරගෙන අපි ඕන තරම් අපි වෙනස්කම් සිද්ධ කරගෙන ගිහිල්ලක් තියෙනවා කරගෙනත් යනවා. ඊටාම ආඩම්බරෙන් මම කියනවා අද වෙනකොට DropMe කියන ඇප් එක ඔයගොල්ලෝ ඇනලයිස් කරලා බලන්න. ලෝකේ තියෙන හොඳම කියන නම්බර් 1 රේටින් එකේ තියෙන ඇප් එකේ තියෙන සියලුම ෆීචර්ස් ටික අපේ ඇප් එකට අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි ඒ ෆීචර්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙන මේ ඇප් එකේ අනිත් පැත්තට අපි කරලා තියෙන දේ ඒ ෆීචර්ස් ටික ආයුධ ටික මේ ටූල් ටික දීලා තියෙන රියදුරාට තමයි දීලා තියෙන්නේ. රියදුරා තමයි තීරණය කරන්නේ, රියදුරා තමයි ඇනලයිස් කරන්නේ, රියදුරා තමයි සතුටුදායක ගමනක් විතරයි එයා අරන් යන්නේ. එයා අසතුටු ගමනක් එයා අරන් යන්නේ නැහැ. ඒකට හේතුව ඕනම ශේෂ්ත්‍රයක් ගත්තොත් දෙපැත්තක් තියෙනවා. අපිට ඔෆර් එකක් දෙන්න පුළුවන්. ඒ ඔෆර් එක ඇක්සෙප්ට් කරන එක ඒ සර්විස් එක ලබා දෙන කෙනාගේ වගකීම. ඒ ඔෆර් එක ඇක්සෙප්ට් කරන්නේ නැත්නම් ඒ සර්විස් එක ඩිමාන්ඩ් සර්විස් එකක් වෙන විදිහට සක්සස්ෆුල් ඩෙලිවරියක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හදලා තියෙන DropMe එක තුල සාධාරණ සියලු දෙනාට සස්ටේනබල් වෙන්න පුළුවන් 2030 all over the world United Nation එකෙන් කතා කරන සස්ටේනබල් බිස්නස් මොඩල් එකක් තමයි අපි හදලා තියෙන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම කොටස් කරලා අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා මගේ ඉඳලා රියදුරන්ගේ ඉඳලා පාරිභෝගිකයා වෙනකන් සියලු දෙනාට සස්ටේනබල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිරසාර ව්‍යාපාර සංකල්පයක් අනුව තමයි මේ DropMe කියන ආයතනය හදලා තියෙන්නේ. පවත්වාගෙන යන්නේ ඉස්සරහට යන්නෙත් අපි එහෙමයි. ඒ නිසා තමයි මම කිව්වේ ඊළඟ පරම්පරාවටත් එක්ක තමයි මේක අපි හදලා තියෙන්නේ. අපෙන් නිම කරන්න නෙවෙයි. ඒ නිසා කාලය කෙටි කරගත්ත යුතුයි තමයි. හැබැයි ගුණාත්මකව අපි මේක හරියට තේරුම් අරගෙන හරි විදියට සැලසුම් කරලා හරි සර්විස් එකක් ඕගොල්ලන්ගේ ෆ්‍රැන්චයිසර්ස්ලට දෙන්න. ෆ්‍රැන්චයිසර්ස්ලව හරියාකාරව දැනුවත් කරන්න. ඒගොල්ලන්ට හරියාකාරව දැනුවත් කරලා ඒගොල්ලන්ට කියලා දෙන්න අපිට ඩ්‍රයිවර්ස්ලට කොහොමද වෙන්න ඕන කියන කැලලත් ඒක කියලා දීලා ඒගොල්ලන් හරහා අපි රියදුරනුත් මේකට එකතු කරගෙන රියදුරන්ටත් හරි විනයානුකූලව හරි සාධාරණ සේවාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදලා ඒක තුලින් ලංකාවේ ලෝකේ ඉන්න සියලුම පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා දෙන්න පුළුවන් DropMe කියන සේවාවක් අපි ලබා දීලා ඒක තුලින් ඔබ මම ඇතුළු සියලුම දෙනා සාධාරණ විදියේ ඉපෙීමක් ලබා ගන්නවා. මම හිතනවා ඒක තුලින් තමයි අපිට සාධාරණ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට සිද්ධ වෙන්නේ ධනිය රැස් වුණොත් ජීවිතය කොට නැගින්නේ නැහැ. ජීවිතය කොට නැගුණි ධනිය රැස් වෙන්නේ නැහැ කියන දෙපැත්තට වැනෙන ක්‍රමයක් නැතුව අපි සියලු දෙනා සාධාරණ ගමනකට සාධාරණ මානුෂීය ටැක්සි සේවාවක් කියන ක්‍රමවේදය තුල ඉඳගෙන අපි මේ බ්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් මේ කන්සෙප්ට් එක අපි ඉස්සරහට ගෙනියමු කියලා ආරාධනා කරමින් ඔබ සියලු දෙනාට විශේෂ ස්තුතිවන්ත වෙනවා මේ DropMe කියන සංකල්පය තේරුම් අරගෙන අපිත් එක්ක මේ ගමන යන්න අත්වල් බැඳගෙන අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ඒ වගේම ඉදිරියටත් මේක පිළිබඳව සියලු කාරණා දැනුවත් වෙලා මේ අද වැඩසටහනින් පස්සෙත් ඔයගලන්ට question and answer session එකක් ඇති කියලා මම හිතනවා මේ තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒ පිළිබඳව ඔයගලන්ට දැනුවත් වීමේ අවස්ථාවකුත් අපි ලබා දීලා තියෙනවා. ඉතින් සියලු දෙනාට විශේෂයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු ටෙලිකමියුනිකේෂන් ආයතන ඒ වගේම තව නම් නොකියපු තව ගොඩාක් ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේක ඇත්තටම කිව්වොත් මේක තනි ව්‍යායාමයක් නෙවෙයි කණ්ඩායම් ව්‍යායාමයක්. මේක තුල ලොකු කණ්ඩායමක් අපිත් එක්ක පේන නොපේන ගොඩාක් අපිට සහයෝගය දක්වන ආයතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ශක්තිමත් ගමනක ආරම්භය අරගෙන අද කොළඹට පැමිණලා ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කය විශේෂයෙන් අද දවසෙන් පස්සේ වෙස්ටර්න් ප්‍රොවින්ස් කියන එක ගත්තොත් ගම්පහ කොළඹ කළුතර තුනම සම්බන්ධයි. මම හිතනවා තිලින තාරික් රසික ඔබ තුන් දෙනාට මම සුබ පතනවා. සුබ ලස්සන ආරම්භයක් අරගෙන මේ DropMe කියන ගමන අපිට ඉස්සරහට ගෙනියන්න
ඔබතුමාන් තුන් දෙනාගේම කණ්ඩායම සියලු දෙනා එක වගේ අත්වල් බැඳගෙන අපිත් එක්ක ශක්තියක් වෙයි කියලා. ඉතින් ඕනම වෙලාවක කම්පැනියක් විදියට පෞද්ගලිකව මම පෞද්ගලිකවත් ඕනම වෙලාවක ඔයගොල්ලන්ත් එක්ක ඉන්නවා. ඕනම වෙලාවක කතා කරන්න ඕනම සහයෝගයකට ඕනම දෙයකට අපි එකමුතුවෙන් කොළඹ අපි මේ වැඩේ ලස්සනට කරමු. බොහොම ස්තුතියි.